මොකද්ද ළමයි ක්‍රමාරෝපිතාංකණය කියන්නේ? අපි මීට කලින් එක අවස්ථාවක් කතා කරලා තියෙනවා උක. මොකද්ද ක්‍රමාරෝපිතාංකණයක් කියන්නේ? සලාදහස කියන්නේ යම් කිසි සංඛ්‍යාවක් එක්ක පවතින එකේ ඉඳන් තියෙන ධන පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. එහෙනම් සාධාරණව අපි n කියලා සංඛ්‍යාවේ ක්‍රමාරෝපිතය ලියමු. කොහොමද ලියවෙන්නේ ළමයි? n ගේ ක්‍රමාරෝපිතය සංකේතවත් කරන්න මෙන්න මේ වගේ සංකේතයක් පාවිච්චි කරනවා. එතකොට මේකේ තේරුම ළමයි එකේ සිට n දක්වා සියලු ධන පූර්ණ සංඛ්‍යා ටික ගුණ කරන්න කියන එකද. එක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, තුන මේ විදිහට ලියවෙන්න ඕනේ. ඊට පස්සේ මම අවසානයේ 3 දෙනෙක් ලියනවා. අන්තිම කෙනා එන්නේ. එහෙනම් ඊට කලින් කෙනා කවුද ළමයි? n ඍණ 1. ඊටත් කලින් කෙනා කවුද? n ඍණ 2. හැදෙලිනේ. n ඍණ 2 ගුණ කිරීම, n ඍණ 1 ගුණ කිරීම n. ඔන්න ඔය සම්බන්ධයට තමයි අපි ක්‍රමාරෝපිත අංකණය කියලා කියන්නේ. හැදෙලිනේ. right. එහෙනම් අපි බලමු එක එකම ආරෝපිතය කොහොමද ලියවෙන්නේ? එකේ සිට එක තෙක් සියලු සංඛ්‍යාවල ගුණිතය එකමයිනේ. දෙකේ ක්‍රමාරෝපිතය කොහොමද ලියවෙන්නේ? එකේ සිට දෙක තෙක් සියලු ධන පූර්ණ සංඛ්‍යා ගුණ කරන්න. තුනේ ක්‍රමාරෝපිතය එකේ සිට තුන තෙක් සියලු ධන පූර්ණ සංඛ්‍යා ගුණ කරන්න. හතර ක්‍රමාරෝපිතය එකේ සිට හතර තෙක් සියලු ධන පූර්ණ සංඛ්‍යා ගුණ කරන්න. පැහැදිලිද අදහස? එහෙනම් අපි 20 ක්‍රමාරෝපිතය ලියමු. කොහොමද ලියවෙන්නේ? එකේ සිට 20 තෙක් සියලු ධන පූර්ණ සංඛ්‍යා ගුණ කරන්න. මම තුරට එනකන් ලිව්වා මේ රටාව දිගටම ලියෙන්න ඕනේ. එකම දේ ආය ආය ලියන්න බැරි නිසා මම අවසාන පද තුන ලියනවා. 20ට කලින් ඉන්නේ කවුද ළමයි? 19. 19ට කලින් ඉන්නේ කවුද? 18නේ. 18 ගුණ කිරීම 19 ගුණ කිරීම 20. පැහැදිලිනේ? ඔන්න ඔය සම්බන්ධයට අපි කියනවා ළමයි ක්‍රමාරෝපිත අංකණය. ඒතකොට වැදගත් ලක්ෂණයක් තියෙනවා මේකේ මොකක්ද? අපි කිව්වා ළමයි n කියන්නේ ස්ථිරවම ධන පූර්ණ සංඛ්‍යාවක්. හැබැයි බිඳුවේ ක්‍රමාරෝපිතය මේක සම්මතයක්. බිඳුවේ ක්‍රමාරෝපිතය එකයි කියලා ගණිතය ඇතුලේ විශේෂයෙන් අර්ථ දක්වලා දීලා තියෙනවා. පැහැදිලි නේද? සොලගිරේ මොළදී අපිට බිඳුවේ ක්‍රමාරෝපිතය කියලා එකක් එනවා. බිඳුවේ ක්‍රමාරෝපිතය වෙනකොට අපි එක පාවිච්චි කරනවා. පැහැදිලි? ඊළඟ වැදගත් කතාව මේ n කියන කෙනා ස්ථිරව මොනවාගේද ළමයි? ස්ථිරවම ධන පූර්ණ සංඛ්‍යාවක්. එතකොට ඍණ සංඛ්‍යාව වෙන්නත් බෑ, භාග සංඛ්‍යාව වෙන්නත් බෑ. පැහැදිලි නේද? සියලු ධන පූර්ණ සංඛ්‍යාවලට තමයි ක්‍රමාරෝපිතාංකන අර්ථ දක්වන්නේ. right. හරි නේද? ඔතෙන් නෝට් එක දාමු. right. ප්‍රධාන මාතෘකාව ලියමු ද්විපද ප්‍රසාරණය. ඒක ඇතුලේ පළවෙනි අනුමාතෘකාව ලියමු ක්‍රමාරෝපිත අංකණය. ක්‍රමාරෝපිත අංකණය. right. ලියමු මේ විදිහට යම් කිසි සංඛ්‍යාවක් එක් පවතින එකේ සිට සියලු ධන පූර්ණ සංඛ්‍යාවල ගුණිතය එකේ සිට සියලු ධන පූර්ණ සංඛ්‍යාවල ගුණිතය ක්‍රමාරෝපිත අංකණය ලෙස අර්ථ දක්වේ. ක්‍රමාරෝපිත අංකණය ලෙස අර්ථ දක්වේ. right. සාධාරණ කෙනෙක් ලියන ළමයින්ගේ ක්‍රමාරෝපිතය අපිට මෙන්න මේ වගේ අර්ථ දක්ව ගන්න පුළුවන්. right. ඊට උදාහරණ ටිකක් ගන්න. එක එකම ආරෝපිතය මේ විදිහට පහළට ලියාගෙන යන්න. right. හරි. ඊට පස්සේ අපි මේක වැදගත් කොටසක් විදිහට ලියමු. ඊට පොයින්ට් එකක් විදිහට ගන්න. බිඳුවේ ක්‍රමාරෝපිතය සමානයි 1 ලෙස විශේෂයෙන් අර්ථ දක්වා ඇත.
බිඳුවක ආරෝපිතයේ සමානයි එක ලෙස විශේෂයෙන් අර්ථ දක්වා ඇත. ඒක සම්මතයක් ළමයි. බිඳුවක ආරෝපිතයේ තියෙන හැමතැනටම අපිට එකයි කියලා පාවිච්චි කරන්න පුළුවන්. right. ඊළඟ වැදගත් පොයින්ට් එක අපි කලිනුත් කිව්වා ළමයි. මේ n කියන්නේ ස්ථිරවම එක්කෝ n කියන්නේ ස්ථිරවම ධන පූර්ණ සංඛ්‍යාවක්. එතකොට මෙයා ඍණ වෙන්නත් බෑ භාග සංඛ්‍යාව වෙන්නත් බෑනේ. right. ඒකත් ලියලා දාමු. සිම්පල් n යනෝ ධන පූර්ණ සංඛ්‍යාවකි ඍණ හෝ භාග සංඛ්‍යා සඳහා ක්‍රමාරෝපිත අර්ථ නොදැක්වේ. right. ඊට පස්සේ මේ කොටස බලන්නකො. අපිට විශේෂ තැනකට එනවා ළමයි. හතරේ ක්‍රමාරෝපිතය මට ලියන්න පුළුවන් 1 සිට 4 තෙක් සංඛ්‍යාවල ගුණිතයනේ. මේ විදිහට ලියන්න පුළුවන්. හැබැයි ළමයි 1 සිට 3 තෙක් සියලු සංඛ්‍යාවල ගුණිතය කොහොමද ලියන්නේ? 3 ක්‍රමාරෝපිතයනේ. එහෙනම් මට ඇත්තටම 4 ක්‍රමාරෝපිතය ලියන්න පුළුවන් කොහොමද ළමයි? 3 ක්‍රමාරෝපිතයේ වාරයක් 4 කියලා නේද? වැරදි නෑ. එහෙනම් අපිට පුළුවන් ලොකු සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය පොඩි සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය පාවිච්චි කරලා ලියන්න. පැහැදිලිද? එතකොට අපි ලියන සංඛ්‍යාව ඉඳන් අපිට ඕනි සංඛ්‍යාව එක් සියලු සංඛ්‍යා ටික ගුණ කරන්න ඕනේ. තාම තේරුන්නේ නැහැ. මේ බලන්න. එහෙනම් 20 ක්‍රමාරෝපිතය මට ලියන්න පුළුවන් කොහොමද ළමයි? 18 ක්‍රමාරෝපිතය ලියනවා. මේකේ තේරුම මොකක්ද? 1 සිට 18 තෙක් පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. තව 20 තෙක් මදි මොනවද? 19 මදි. තව 20 මදි. එහෙනම් පැහැදිලි නේ කතාව. 31 ක්‍රමාරෝපිතය මල් ළඟ 28 ක්‍රමාරෝපිතය තියෙනවා. තව මදි මොනවද ළමයි? 29 ඉඳන් 31 දක්වා සංඛ්‍යා ටික ඕනේනේ. පැහැදිලිනේ. එතකොට අපිට විශේෂයෙන්ම ලොකු සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය පොඩි සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය පාවිච්චි කරලා ලියා ගන්න පුළුවන් නේ. ඔක වැදගත් ලක්ෂණයක් සුළු කිරීම වලට මාර විදියට ඕන වෙනවා. හරි නේද? right. යටින් ලියමු පොයින්ට් එකක් විදියට. යම් සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය ඊට කුඩා සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය ඇසුරින් ලිවිය හැක. පැහැදිලිනේ කතාව. ලොකු සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය ඊට වඩා පොඩි සංඛ්‍යාවක ක්‍රමාරෝපිතයකින් ලියන්න පුළුවන්. පැහැදිලි නේද? right. උදාහරණ ටික ගන්න ඉක්වරට. ඉවර කට්ටිය මට මේ ටික පුරවලා දෙන්න. හරි. එතකොට 13 ක්‍රමාරෝපිතය ලියවෙන්නේ කොහොමද ළමයි? දැනට 10 ක්‍රමාරෝපිතය ඉතුරුයි. එහෙනම් 10 ඉඳන් 13 තෙක් සංඛ්‍යා ටික ගුණ කරන්න ඕනේ. ඊළඟට 11 12 13 ඔය විදිහට සම්පූර්ණ කරන්න පුළුවන්. මෙතන බලන්න. n ට 2 ක්‍රමාරෝපිතය ඉතුරුයි. sorry. ඔව් n ගේ ක්‍රමාරෝපිතය ලියන්න ඕනි n ට 2 ක්‍රමාරෝපිතය ඇසුරින්. ඉතුරු සංඛ්‍යා ටික මොනවද ළමයි? අවසාන සංඛ්‍යාව නම් ආපස්සට ආව නම් ලේසි. මට ඕනි n ගේ ක්‍රමාරෝපිතය. n ට කලින් තියෙන සංඛ්‍යාව කවුද ළමයි? එකක් අඩුයි. n ට එකට කලින් තියෙන කෙනා කවුද? එකක් අඩුයි. එහෙනම් දැන් අපි ළඟ ඉන්නේ කවුද? n ට 2 ක්‍රමාරෝපිතය. එහෙනම් n දක්වා සියලු සංඛ්‍යා ගුණ කරන්න ඕනේ. n දින එකත් ඕනේ වෙනවා nත් ඕනේ වෙනවා. පැහැදිලිද? n දින එක වාරයක් n කියලා ලියන්න පුළුවන්. පැහැදිලි නේද? right. සම්පූර්ණ කරන්න.
පැටිවර කට්ටිය මට මේ ටික අරගෙන දෙන්න. ඉවර කට්ටිය ඔය තුන ගන්න බලන්න. හරි. මේක කොහොමද ලියවෙන්නේ ළමයි? දැනට මට ඕනි එන්දින R ගේ කමාරෝපිතය එන්දින R ඍණ දෙකේ කමාරෝපිතය ඉතුරුයි. එහෙනම් මෙයාගේ නම් ආපස්සට ලියාගෙන ආවනම් හරිනේ. මට ඕනි එන්දින R ගේ කමාරෝපිතේනේ. එන්දින R ගේ කමාරෝපිතය ඕනි. ඊට කලින් ඉන්නේ කවුද ළමයි? එන්දින R ඍණ එක මෙයාට වඩා එකක් අඩු කෙනෙක්. ඊටත් කලින් ඉන්නේ කවුද? එන්දින R ඍණ දෙකනේ. එහෙනම් දැන් මල්ලන් ඉන්නේ මෙයා ළමයි. එන්දින R ඍණ දෙකේ කමාරෝපිතය ඉන්නේ. එහෙනම් මේ දෙන්න එනකන් උඩ කරන්න ඕනේ. එහෙනම් ඊළඟ පදේ කවුද? එන්දින R ඍණ එක ඊළඟ පදේ කවුද? ඊළඟ පදේ නැවත ලියවෙන්න ඕනි එන්දින R. පැහැදිලි වෙන්න ඕනි කතාව. ඊට පස්සේ ගන්න එන්දින 3 කමාරෝපිතේ දැනට මම ළඟ ඉන්නේ ළමයි එන්දින 5 කමාරෝපිතේ. මට ඕනි එන්දින 3 කමාරෝපිතේනේ. ඕනි කෙනාගේ නම් ආපස්සට ලියන්න. එන්දින 3ට කලින් ඉන්නේ කවුද? මෙයාට වඩා එකක් අඩු කෙනෙක්. එන්දින 4යි. එන්දින 4ට කලින් ඉන්නේ කවුද? මෙයාටත් වඩා එකක් අඩු කෙනෙක්. එන්දින 5යි. දැන් මට ඕනි ළමයි එන්දින 3 කමාරෝපිතේ එන්දින 5 ඉඳන් ලියන්න. එහෙනම් මෙතෙන්ට එනකන් සංඛ්‍යා ටික තියෙනවා. තව කවුද මදි? එන්දින 4ක් මදි. එන්දින 3ක් මදි. පැහැදිලි වෙන්න ඕනි. එහෙනම් එන්දින 4 ගුණ කිරීම එන්දින 3යි කියලා ලියන්න පුළුවන්. පැහැදිලි නේද? ඒත් ඔය රටාවට ගන්න බලන්න අවසාන එක ලියලා ඉවර කරන්න. හරි. මේක සම්පූර්ණ කරමු ළමයි. මට ඕනි n ධන r ධන 1. දැනට මෙයා ඉතුරුයි. එහෙනම් මෙතන ඉඳන් ආපස්සට ලියාගෙන යන්න. තේරෙන කට්ටිය ලියන්න ඕනේ. අපහැදිලි කට්ටිය ලියන්න. දැනට මම ළඟ ඉන්නේ n ධන r ධන 1. මෙයාට කලින් කෙනා කවුද ළමයි? මේකෙන් එකක් අඩු කරන්න ඕනේ. එතකොට n ධන r. ඒකටත් කලින් කඩා කවුද? මේකෙනුත් එකක් අඩු කරන්න ඕනේ. n ධන r ඍණ 1යි. අන්න අපිට ඕනි කෙනා සෙට් වුණා. n ධන r ඍණ 1 තමයි ඉන්නේ. එහෙනම් මෙයාට සියලු සංඛ්‍යා ගුණ කරන්න. එහෙනම් n ධන r ගුණ වෙන්න ඕනි. n ධන r ධන 1 ගුණ වෙන්න ඕනි. පැහැදිලිද කතාව? ඔව්නේ. n ධන r ගුණ වෙන්න ඕනි. ඊට අමතරව n ධන r ධන 1 ගුණ වෙන්න ඕනි. පැහැදිලි නේද? රයිට් සම්පූර්ණ කරන්න ඉක්මනට. හරි. ඊළඟට ළමයි ක්‍රමාරෝපිත සම්බන්ධ බෙදීම. මේ සුළු කිරීම ටික අපිට ඉස්සරහට වැදගත් වෙනවා. බලන්න මෙහෙම. මම ළඟ තියෙනවා ළමයි 8 ක්‍රමාරෝපිතයේ බෙදීම 3 ක්‍රමාරෝපිතේ. දැන් අපි දන්නවා ලොකු ක්‍රමාරෝපිතයක් පොඩි කෙනෙක් පාවිච්චි කරලා ලියන්න පුළුවන් නේ. එහෙනම් මට 8 ක්‍රමාරෝපිතේ ලියන්න බැයිද 3 ක්‍රමාරෝපිතේ ඇසුරේ ලියන්න පුළුවන් නේ. මම මේක 3 ක්‍රමාරෝපිතේ නැතුව 5 ක්‍රමාරෝපිතේ වගේ ගන්නවා. දැන් මට පුළුවන් 8 ක්‍රමාරෝපිතේ 5 ක්‍රමාරෝපිතේ ඇසුරෙන් ලියන්න. එහෙනම් 5 ක්‍රමාරෝපිතේ වාරයක් 8 තෙක් සියලු සංඛ්‍යා ටික ගුණ කරන්න. 6 ගුණ කිරීම 7 ගුණ කිරීම 8 නැවත බෙදීම 5 ක්‍රමාරෝපිතේ.
අන්න පහේ කමාරෝපිතේට පහේ කමාරෝපිතේ සුළුයි. එහෙනම් අවසානට මේ ටික විතරක් ඉතුරුයි. පැහැදිලිනේ? ඒත් ඔය විදිහට අපිට සුළු කරන්න පුළුවන්. අපි ප්‍රශ්නයක් විදිහට වෙනම ගමු. ලියන්න මෙහෙම ප්‍රශ්නයක් විදිහට පහත ප්‍රකාශන සුළු කර දක්වන්න ගන්න රෝමිලක්ඛංක 8 කමාරෝපිතේ බෙදීම 5 කමාරෝපිතේ සුළු කරන අවසාන උත්තරෙත් එක්කම දාන්න. 8 වරක් 7 56 56 වාරයක් 6 336ක් වගේ එනවනේ. 336. ඊට පස්සේ එන්න රෝමිලක්ඛන් 2 10 කමාරෝපිතේ බෙදීම 7 කමාරෝපිතේ සුළු කරන අවසාන උත්තරේ දාන්න බලන්න. මේක කොහොමද සුළු වෙන්නේ නම? ලඝු සංඛ්‍යාව 10කම ආරෝපිතය. එතකොට 10කම ආරෝපිතය ලියමු 7කම ආරෝපිතය ඇසුරෙන්. 7කම ආරෝපිතේ වාරයක් 10 තෙක් තියෙන සංඛ්‍යා ටික ගුණ කරන්න ඕනේ. 7කම ආරෝපිතයට 7කම ආරෝපිතයේ සුළුයි. 10 වරක් 9 90යි. 90 7ෙන් වැඩි කරත් 72යි නේ. 720ක් වගේ සෙට් වෙනවා. ඊට පස්සේ මේ ටික සුළු කරන්න බලන්න. තියෙන ලඝු ක්‍රමාරෝපිතයක් පොඩි ක්‍රමාරෝපිතයක් ඇසුරෙන් හදන්න. හදලා ඊටු ටික සුළු කරගෙන යන්න. right. මේක කොහොමද සුළු වෙන්නේ නම? ලඝු ක්‍රමාරෝපිතයක් අල්ලගන්න මේ. මෙතන තියෙනවා පහේ ක්‍රමාරෝපිතේ. මට පහේ ක්‍රමාරෝපිතේ ලියන්න පුළුවන් නම් යට තියෙන පොඩි ක්‍රමාරෝපිතේ කවුද? තුනේ ක්‍රමාරෝපිතේ ඇතුලේ. දැන් කවදාවත් පහේ ක්‍රමාරෝපිතේ හයේ ක්‍රමාරෝපිතේ ඇසුරෙන් ලියන්න බෑ. හරි. පැහැදිලි වෙන්න ඕනේ කියන කතාව. ඕනනම් මෙහෙම වැඩක් කරන්න පුළුවන්. හයේ ක්‍රමාරෝපිතේ මට ඕන නම් පහේ ක්‍රමාරෝපිතේ ඇසුරෙන් ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම මෙයා සෙට් කරගෙන ලියනවා. මොන ක්‍රමයකට ලිව්වත් හරියි. එහෙනම් පහේ ක්‍රමාරෝපිතේ ලියන්න පුළුවන් ළමයි තුනේ ක්‍රමාරෝපිතේ ඇසුරෙන්නේ. එහෙනම් පහේ ක්‍රමාරෝපිතේ ලියමු. තුනේ ක්‍රමාරෝපිතේ වාරයක් 4 වාරයක් 5 ගුණ කිරීම. මෙතන වලට තියෙන 4 ක්‍රමාරෝපිතේ යට තියෙන 6 ක්‍රමාරෝපිතේ ළමයි නැවත ලියන්න පුළුවන් 4 ක්‍රමාරෝපිතේ ඇසුරින්. එහෙනම් දැනට මම 4 ක්‍රමාරෝපිතේ වෙනස් කරන්නේ නැහැ. පහළ තියෙන 3 ක්‍රමාරෝපිතේ වෙනස් කරන්නේත් නැහැ. මේ තියෙන 6 ක්‍රමාරෝපිතේ ලියනවා කවුරු ඇසුරින්ද ළමයි? උඩ තියෙන 4 ක්‍රමාරෝපිතේ ඇසුරින්. 4 ක්‍රමාරෝපිතේ වාරයක් 6 තෙක් සංඛ්‍යා ටික ගුණ කරන්න. 5 ගුණ කිරීම 6යි. සුළු කරලා දාන්න. 4 කමාරෝපිතයට 4 කමාරෝපිතයේ සුළුයි. 3 කමාරෝපිතයට 3 කමාරෝපිතයේ සුළුයි. ඊට පස්සේ මෙතන තියෙන 5ට 5ක් සුළුයි. 4 දෙකෙන් බෙදුනොත් 2ක් ඉතුරුයි. 6 දෙකෙන් බෙදුනොත් 3ක් ඉතුරුයි. එහෙනම් ලවයේ සමස්තය 2යි. හරේ සමස්තය 3යි. එහෙනම් අවසාන උත්තරේ 2 බෙදීම 3යි කියලා එනවා. පැහැදිලි නේද? අපි ඒක සුළු කරන පිළිවෙල අනුව වෙනස් වෙනවා. නමුත් අවසාන උත්තරේ එකම වෙන්න ඕනේ. හරි. මෙන්න මෙතන අපි ලියන කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සමස්තයේ සුළු වෙන අවසාන උත්තරේ එකමයි. ඉවර කට්ටිය මාරු වෙන්න 4 වෙනි එකට.
හරි 4 ඉවර කට්ටිය ඊටු ටිකට මාරු වෙන්න. මෙතන අපි සුළු කරමු ළමයි. 10ක ආරෝපිතේ ලොකු. එහෙනම් 10ක ආරෝපිතේ ලියමු ළමයි යට තියෙන 9ක ආරෝපිතේ ඇසුරෙන්. එතකොට කොහොමද සුළු වෙන්න ඕනේ? 9ක ආරෝපිතේ වාරයක් 10යි. ඊට පස්සේ මෙතන 3ක ආරෝපිතේ ඉතුරු වෙන්නේ. 3ක ආරෝපිතේ ඇසුරෙන් ළමයි ලියන්න පුළුවන් කාවද? 4ක ආරෝපිතේනේ. එහෙනම් දැනට 3ක ආරෝපිතේ ඉතුරු කරගන්න. මෙතන තියෙන 9ක ආරෝපිතය ප්‍රශ්නයක් නෑ උඩට සුළු වෙනවා. මෙතන තියෙන 4ක ආරෝපිතය වෙනස් කරමු. අපි හිතුවේ ඒක 3ක ආරෝපිතය ඇසුරෙන් ලියන්නනේ. එහෙනම් 4ක ආරෝපිතය ලියන්න පුළුවන්. 3ක ආරෝපිතය වාරයක් 4යි. අන්න දැන් ඉතුරු වෙන ටික සුළු කරන්න. 9ක ආරෝපිතයට 9ක ආරෝපිතය, 3ක ආරෝපිතයට 3ක ආරෝපිතය. උඩ තියෙනවා 10ක්, හරේ තියෙනවා 4ක්. නැවත දෙකෙන් සුළු කරමු. 10 දෙකෙන් බෙදුනොත් 5ක් ඉතුරුයි. 4 දෙකෙන් බෙදුනොත් 2ක් ඉතුරුයි. එහෙනම් අවසාන උත්තරේ 5 බෙදීම 2යි. පැහැදිලි නේද? හරිම ලේසි. හරි මහා ලොකු දේවල් නෑ. අල්ල ගන්න තියෙන මෙච්චරයි. ලොකු ක්‍රමාරෝපිතයක් අපිට ලියන්න පුළුවන්, පොඩි ක්‍රමාරෝපිතයක් ඇසුරෙන්. හරි නේද? ඒ ටික සම්පූර්ණ කරපු කට්ටිය මේ ටික ලියාගෙන යන්න බලන්න. රයිට්. අපි එන්නනේ එක එකම ආරෝපිතය බෙදීමෙන් එකම ආරෝපිතය ලියමු. කොහොමද සෙට් වෙන්නේ ළමයි? ලොකු ක්‍රමාරෝපිතය අඳුර ගන්න කවුද මෙතනින් ලොකු ක්‍රමාරෝපිතය? n ධන 1. එහෙනම් ඒක අපිට ලියන්න පුළුවන් n ගේ ක්‍රමාරෝපිතය ඇසුරෙන්. පිළිවෙලට ගොඩනගමු. n ධන 1 ක්‍රමාරෝපිතය ලියන්න පුළුවන්. n ගේ ක්‍රමාරෝපිතය වාරයක් n ධන 1. බෙදීම නැවත n ගේ ක්‍රමාරෝපිතය. අන්න n ගේ ක්‍රමාරෝපිතය සුළුයි. එහෙනම් අවසාන උත්තරේ n ධන 1යි. ඊට පස්සේ මෙතෙන්ට ලොකු ක්‍රමාරෝපිතය අඳුර ගන්න. කවුද ළමයි ලොකු ක්‍රමාරෝපිතය? n ධන 2 පැහැදිලිනේ. එහෙනම් n ධන 2 සිට n වෙන එක දක්වා පද ටික ලියන්න. කොහොමද සෙට් වෙන්න ඕනේ? අවසාන කෙනා ළමයි n ධන 2නේ. අවසාන කෙනා n ධන 2. ඊට කලින් ඉන්න කෙනා කවුද? n ධන 1. මෙයාගෙන් එකක් අඩු කරන්න ඕනේ. ඊටත් කලින් ඉන්න කෙනා මෙයාගෙනුත් එකක් අඩු කරන්න. n. ඊටත් කලින් ඉන්න කෙනා n ගෙනුත් එකක් අඩු කරන්න n දින 1යි. අන්න අපිට ඕන කෙනා සෙට් වෙනවා. එහෙනම් මෙතෙන් දෙනකන් ගුණිතය අපි ළඟ හරි. එහෙනම් මදිපාඩු ටික ගුණ කරමු. මේ ටිකෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් n ධන 2 කමාරෝපිතේ ලියන්න පුළුවන්. n දින 1 කමාරෝපිතේ වාරයක් n වාරයක් n ධන 1 වාරයක් n ධන 2යි කියලා. වැරදි නෑ. නැවත බෙදීම හරේ ඉතුරුයි n දින 1 කමාරෝපිතයක්. අන්න n දින 1 කමාරෝපිතේට n දින 1 කමාරෝපිතේ සුළුයි. එතකොට මේ සමස්ත ගුණිතය විතරක් ඉතුරුයි. පැහැදිලි නේද? එතකොට අවසාන උත්තරේ n වාරයක් n ධන 1 වාරයක් n ධන 2යි. ওই පිළිවෙලට යන්න පුළුවන්. පැහැදිලිනේ? රැටිවර කට්ටිය ගන්නවා රෝබිලක්ක 7. හත ඉවර කට්ටිය 8ට මාරු වෙන්න.
රයිට් 7 ඉවර කට්ටිය 8ට මාරු වෙන්න. රයිට් අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. ලොකු ක්‍රමාරෝපිතය අඳුර ගන්න ලොකු කෙනා කවුද ළමයි? n ගේ ක්‍රමාරෝපිතය. එහෙනම් ඊට කලින් ඉන්නවා n ඍණ 1. ඊටත් කලින් ඉන්නවා n ඍණ 2. අන්න සෙට් වෙනවානේ. එහෙනම් n ක්‍රමාරෝපිතය ලියන්න පුළුවන් n ඍණ 2 ඇසුරෙන්. n ඍණ 2 ක්‍රමාරෝපිතයට වෙනසක් නැහැ. හරය සුළු කරන්න. n ක්‍රමාරෝපිතය මේ ඇසුරෙන් ලියමු ළමයි. n ඍණ 2 ක්‍රමාරෝපිතය. ඊට පස්සේ කවුද? ඒකට එකක් එකතු කරන්න. n ඍණ 1යි. ඒකටත් එකතු කරන්න. අන්න n සෙට් වෙනවා. පැහැදිලිනේ? n ඍණ 2 ක්‍රමාරෝපිතයට n ඍණ 2 සුළුයි. එහෙනම් මේ කොටස විතරක් ඉතුරුයි. 1 යට n වාරයක් n ඍණ 1යි. ඉවර කට්ටිය යන්න 8 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණ හදන්න බලන්න. අට ඉවර කට්ටිය 9ට මාරු වෙන්න. අපි 8 වෙනි ප්‍රශ්නේ සුළු කරමු. කොහොමද සුළු වෙන්නේ? මේකේ ලොකු කෙනා අඳුර ගන්න කවුද ළමයි ලොකු කෙනා? n ඍණ r ඍණ 1ද n ඍණ r ඍණ 3ද කවුද ලොකු කෙනා? අඩු වෙවි යන්න ඕනනේ. n ඍණ r ඍණ 1. ඒකෙන් එකක් අඩු කරොත් කවුද? n ඍණ r ඍණ 2. ඒකෙනුත් තව එකක් අඩු කරොත් කවුද? n ඍණ r ඍණ 3. එහෙනම් ලොකු කෙනා කවුද? පැහැදිලිවම තේරෙනවා. n ඍණ r ඍණ 1නේ. ඔව් පැහැදිලිනේ මේ කොටස දෙන්නටම සමානයි. මෙතනින් එකක් අඩු වෙනවා මෙතනින් තුනක් අඩු වෙනවා. එහෙනම් ලොකු කෙනා කවුද? n ඍණ r ඍණ 1. එතන ඉඳන් ලියාගෙන එන්න ආපස්සට. n ඍණ r ඍණ 1 මේකෙන් එකක් අඩු වුණොත් කවුද ළමයි? n ඍණ r ඍණ 2 මේකෙනුත් එකක් අඩු වෙන්න ඕනේ. නැවත මේකෙන් එකක් අඩු කරොත් කවුද? n ඍණ r ඍණ 3 පැහැදිලිනේ. එහෙනම් පොඩිම කෙනා n ඍණ r ඍණ 3. එහෙනම් මේ දක්වා සියලු පද ටික හරි. එහෙනම් මෙන්න මේ කොටස් දෙක ගුණ කරා නම් වැඩේ හරිනේ. එහෙනම් n ඍණ r ඍණ 1 එක මාරෝපිතේ වෙනුවට මේ දෙන්න දාන්න පුළුවන් නේ. n ඍණ r ඍණ 3 එක මාරෝපිතේ පොඩි කෙනා. තව මදි කොටස් ටික ලියන්න. n ඍණ r ඍණ 2යි. නැවත ගුණ කිරීම n ඍණ r ඍණ 1යි. බෙදීම නැවත සමස්ත හරය තියෙනවා මෙයානේ. n ඍණ r ඍණ 3 එක මාරෝපිතේ. පැහැදිලිද කතා? n ඍණ r ඍණ 3ට n ඍණ r ඍණ 3 සුළුයි. මෙන්න මේ ගුණිතය විතරක් ඉතුරුයි. n ඍණ r ඍණ 2 වාරයක් n ඍණ r ඍණ 1යි. හරි නේද? හරිම ලේසියි. රයිට් අත ඉවර කට්ටිය 9 වෙනි ප්‍රශ්නෙට මාරු වෙන්න. හරි ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 9. මේකෙන් ලොකු කෙනා අඳුර ගන්න කවුද ළමයි ලොකු කෙනා පැහැදිලිනේ. n ඍණ r ධන 1. එකෙන් එකක් අඩු කරොත් n ඍණ r. ඒකෙනුත් එකක් අඩු කරොත් n ඍණ r ඍණ 1යි. පැහැදිලිනේ. එහෙනම් ලොකු කෙනා ලියමු යට කෙනා පාවිච්චි කරලානේ. n ඍණ r ඍණ 1 එක මාරෝපිතේ වාරයක් මේකට වඩා එකක් වැඩි කෙනෙක් කවුද? n ඍණ r. ඒකටත් වඩා එකක් වැඩි කෙනෙක් කවුද? මේකටත් එකක් එකතු කරන්න. n ඍණ r ධන 1යි. සම්පූර්ණ බෙදීම හරය මේ ප්‍රකාශනයේ ඉතුරුයිනේ. n ඍණ r ඍණ 1 එක මාරෝපිතේ. සමාන කට්ටිය සුළු කරන්න මේ දෙන්න සුළුයි. මේ ගුණිතය විතරක් ඉතුරුයි. n ඍණ r වාරයක් n ඍණ r ධන 1යි. ඔන්න ඔය ප්‍රකාශන ටික ඉතුරුයි. පැහැදිලි නේද කතාව? පැහැදිලි. ඉක්මනට සම්පූර්ණ කරන්න. හරි. ඊට පස්සේ අපි එනවා ළමයි ක්‍රමාරෝපිත සහිත භාග සංඛ්‍යා ටිකක් සුළු කරන්න මේ බලන්න. ප්‍රශ්න අංක 10. 1 යට 4 ක්‍රමාරෝපිතය ධන 1 යට 3 ක්‍රමාරෝපිතය.
මේක සුළු කරන්න ඕනේ. පොදු හරයක් අරගෙන සුළු කරන්න වෙනවා. මම විනාඩියක් දෙනවා. තනියම try කරන්න බලන්න. මම හදන්න කලින් පුළුවන් නම් උත්තරේ ගන්න. right මේක කොහොමද සුළු වෙන්නේ ළමයි? අර කලින් සිද්ධියම තමයි. දැන් පොදු හරයක් ගත්තේ මොකද්ද වෙන්නේ? හරයේ තියෙන කට්ටියට පොදු හරයක් ගන්න ඕනේ. කොහොමද පොදු හරය ලියවෙන්නේ? හරයේ තියෙන සියලු ප්‍රකාශන බෙදෙන කුඩාම සංඛ්‍යාවට ගන්න ඕනේ. ආයෙත් හිතන්න. මෙතන ළමයි අපිට හතර ක්‍රමාරෝපිතේ කොහොමද ලියන්න පුළුවන්? හතර ක්‍රමාරෝපිතේ ළමයි ඇත්තටම අපිට ලියා ගන්න පුළුවන්. තුනේ ක්‍රමාරෝපිතයේ වාරයක් 4යි කියලා වැරදි නෑ. එහෙනම් පොදු හරය විදිහට ගන්න ඕනේ කවුද? මේ තියෙන හරයන් දෙකම බෙදෙන කුඩාම සංඛ්‍යාව. දැන් 4 ක්‍රමාරෝපිතයේ ලොකු කෙනා ගත්තොත් ඒක ඇතුලේ කොහොමත් ළමයි 3 ක්‍රමාරෝපිතේ ඉන්නවා. එහෙනම් මේ දෙන්නට පොදු හරය වෙන්නේ ඇත්තටම කවුද? 4 ක්‍රමාරෝපිතය පැහැදිලි වෙන්න ඕනේ කියපු කතාව. right එහෙනම් පොදු හරය විදිහට ගන්න 4 ක්‍රමාරෝපිතය. ලවයේ සුළු කරමු. 4 ක්‍රමාරෝපිතයේ 4 ක්‍රමාරෝපිතයෙන් බෙදුනොත් 1යි. එක එකෙන් ගුණ කරොත් 1යි ප්‍රශ්නයක් වෙන්නේ. ඊළඟ කොටස 4 ක්‍රමාරෝපිතයේ 3 ක්‍රමාරෝපිතයෙන් බෙදන්න නම් 4 ක්‍රමාරෝපිතයේ 3 ක්‍රමාරෝපිතයෙන් බෙදුවොත් කවුද ඉතුරු වෙන්නේ? මේ 4 ක්‍රමාරෝපිතය අපිට ලියන්න පුළුවන් 3 ක්‍රමාරෝපිතයේ වාරයක් 4යි. එතකොට ඕක මම නැවත බෙදන්නේ කාගෙන්ද? 3 ක්‍රමාරෝපිතයෙන්. අන්න 3 ක්‍රමාරෝපිතයේ 3 ක්‍රමාරෝපිතයේ සුළුයි. කවුද ඉතුරු වෙන්නේ? 4ක් ඉතුරුයි. අන්න ඒ ඉතුරු වෙන කෙනා ලවේ තියෙන කෙනාගෙන් ගුණ කරන්න ඕනේ. එක ගුණ කිරීම 4 නැවත 4යි. ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් අවසානෙට පහ බෙදීම 4 ක්‍රමාරෝපිතය කියලා සම්බන්ධයක් එනවා. පැහැදිලි වෙන්න ඕන. ඉවර කට්ටිය ප්‍රශ්න අංක 11ට එන්න බලන්න. එක යට 3 ක්‍රමාරෝපිතය ධන, එක යට 5 ක්‍රමාරෝපිතය. දැන් අදහස පැහැදිලි. හදාගෙන යන්න ඉස්සරහට. right 11 ඉවර කට්ටිය 12ට මාරු වෙන්න. අපි මේක හදමු ළමයි. ලඝු ක්‍රමාරෝපිතය අඳුර ගන්න. ලඝු ක්‍රමාරෝපිතය කවුද? 5 ක්‍රමාරෝපිතය කොහොමද ලියවෙන්නේ? මෙතන තියෙන 3 ක්‍රමාරෝපිතයනේ ළමයි ඒක ඇසුරෙන් ලියන්න පුළුවන්. එහෙනම් 5 ක්‍රමාරෝපිතය ලියවෙනවා. 3 ක්‍රමාරෝපිතයේ වාරයක් 4 වාරයක් 5 කියලා නේ වැරදි නේ. දැන් පොදු හරය ගන්න. මේ දෙන්නම බෙදෙන පොඩිම සංඛ්‍යාව. එහෙනම් 5 ක්‍රමාරෝපිතය ගත්තොත් ළමයි ඒක ඇතුලේ 3 ක්‍රමාරෝපිතය නැද්ද? ඉන්නවා. එහෙනම් පොදු හරය වෙන්නේ කවුද? 5 ක්‍රමාරෝපිතය. පැහැදිලි වෙන්න ඕනි කතාව. අන්න 5 ක්‍රමාරෝපිතයේ පොදු හරය විදිහට ගන්න. ලවය හදන්න. 5 ක්‍රමාරෝපිතය බෙදන්න ඕනි ළමයි 3 ක්‍රමාරෝපිතයෙන්. කොහොමද සෙට් වෙන්නේ? එහෙනම් මෙයා නැවත බෙදෙන්න ඕනි කාගෙන්ද කියන්නකො. 3 ක්‍රමාරෝපිතයෙන් බෙදුනොත් කොච්චරක් ඉතුරු වෙයිද? 5 4ක් 4 20ක් ඉතුරු වෙයි. 20 ගුණ වෙන්න ඕනේ එකෙන්. මම අඳුර ගන්න ලේසියෙන්ද ගුණිතයක් විදිහටම ලියනවා. හරි. 4 ගුණ කිරීම 5යි. ධන 5 ක්‍රමාරෝපිතය මෙතන 5 ක්‍රමාරෝපිතේ නැවත පොදු හරය 5 ක්‍රමාරෝපිතයෙන් බෙදන්න ඕනේ. එකක් ඉතුරුයි. එකෙන් ගුණ කරා කියලා වෙනසක් නැහැ. අන්න අපිට දැන් පුළුවන් අවසාන උත්තරයට යන්න. 20ට එකක් එකතු කරොත් 21යිනේ. 21 බෙදීම 5 ක්‍රමාරෝපිතය වගේ ලියන්න පුළුවන්. හරි නේද? ලොකු දෙයක් නැහැ නේද? අර ලොකු ක්‍රමාරෝපිතය අඳුරගෙන ලොකු කෙනා පොඩි කෙනා ඇසුරෙන් ලියනවා. එච්චරයි ක්‍රමය. හරිනේ. ඊට ඉවර කට්ටිය මාරු වෙන්න 12ට. දොළහත් ඉවර කෙනෙක් ඉන්නවා නම් 13ට මාරු වෙන්න.
12ත් ඉවර කෙනෙක් ඉන්නවා නම් 13ට මාරු වෙනවා. හරි. ඊට පස්සේ අපි එනවා ළමයි 12. ප්‍රශ්නාංක 12. ලොකු ක්‍රමාරෝපිතය අඳුර ගන්න. කවුද ලොකු ක්‍රමාරෝපිතය ළමයි? 6 ක්‍රමාරෝපිතය තමයි ලොකු කෙනානේ. එහෙනම් 6 ක්‍රමාරෝපිතය මේ ඇසුරෙන් ලියන්න. 3 ක්‍රමාරෝපිතය 4 වැඩි කිරීම 5 වැඩි කිරීම 6යි. පොදු හරය විදිහට ගන්න දෙන්න බෙදෙන පොඩිම සංඛ්‍යාව. දෙන්නම බෙදෙන පොඩිම සංඛ්‍යාව. ඒතකොට දෙන්නම බෙදෙන එකම කෙනා කවුද ළමයි? සමස්ත 6 ක්‍රමාරෝපිතයනේ. එහෙනම් පොදු හරය විදිහට ගන්න වෙන්නේ කාවද? 6 ක්‍රමාරෝපිතය. අන්න පොදු හරය 6 ක්‍රමාරෝපිතයට අරගෙන ළමයි සුදු කරන්න. 6 ක්‍රමාරෝපිතේ 3 ක්‍රමාරෝපිතයෙන් බෙදන්න ළමයි. එහෙනම් මේ සමස්තය නැවත කාගෙන් බෙදනවද? 3 ක්‍රමාරෝපිතයෙන් බෙදනවා. 3 ක්‍රමාරෝපිතයට 3 ක්‍රමාරෝපිතය ගියොත් මේ ගුණිතය ඉතුරු වෙන්නේ. ඒක අඳුර ගන්න ලේසියි ළමයි. 3 ක්‍රමාරෝපිතය ඇතෑරලා ඉතුරු කට්ටියගෙන් 6 ක්‍රමාරෝපිතයෙන් ගුණ කරන්න. එහෙනම් 3 ක්‍රමාරෝපිතය ඇතෑරියොත් 4 ගුණ කිරීම 5 ගුණ කිරීම 6යි. පැහැදිලිනේ කතාව? 4 ගුණ කිරීම 5 ගුණ කිරීම 6යි. ඍණ 6 ක්‍රමාරෝපිතය 6 ක්‍රමාරෝපිතයෙන් බෙදුවොත් එකයි ළමයි ප්‍රශ්නයක් නෑ. 6 වරක් 5 30යි. 30 වරක් 4 120යි. 120 එකක් අඩු කරොත් 119 බෙදීම 6 ක්‍රමාරෝපිතයක් එනවා. පැහැදිලිද කතාව? රයිට් 12 ඉවර කට්ටිය මාරු වෙන්න 13ට. 13 පොදු හරය වෙන්නේ කවුද ළමයි? ලොකුම කෙනා පොඩි අය ඇසුරෙන් ලියන්න. මෙතන ලොකුම ක්‍රමාරෝපිතේ 4 ක්‍රමාරෝපිතේනේ. එහෙනම් 4 ක්‍රමාරෝපිතේ කොහොම ලියන්න පුළුවන්ද ළමයි? 2 ක්‍රමාරෝපිතේ ඇසුරෙන් ලිව්වොත් 2 ක්‍රමාරෝපිතේ වාරයක් 3 3 වාරයක් 4. ඊට පස්සේ නැවත අපිට 4 ක්‍රමාරෝපිතේ 3 ක්‍රමාරෝපිතයෙන් ලියන්නත් පුළුවන් නේ. ඊළඟට අපි 4 ක්‍රමාරෝපිතේ ලියමු 3 ක්‍රමාරෝපිතේ ඇසුරේ. 3 ක්‍රමාරෝපිතේ වාරයක් 4 කියලා ලියන්න පුළුවන්. එහෙනම් හරයේ තියෙන සියලු සංඛ්‍යා බෙදෙන පොඩිම කෙනා කවුද ළමයි? මේ හරයේ ඉන්න තුන් දෙනාම බෙදෙන්නේ ළමයි 4 ක්‍රමාරෝපිතේනේ. 2 ක්‍රමාරෝපිතේ බෙදෙනවා 3 ක්‍රමාරෝපිතේ බෙදෙනවා 4 ක්‍රමාරෝපිතේ බෙදෙනවා. ඔය තුන් දෙනාම 4 ක්‍රමාරෝපිතෙන් බෙදෙනවා. එහෙනම් පොදු හරයේ විදිහට ගන්න වෙන්නේ කාවද? 4 ක්‍රමාරෝපිතය. ළමය හදන්න ළමයි. පළවෙනි කෙනාගේ හරය 2 ක්‍රමාරෝපිතේනේ. එහෙනම් 2 ක්‍රමාරෝපිතේ 4 ක්‍රමාරෝපිතේ බෙදන්න ඕනේ ළමයි 2 ක්‍රමාරෝපිතෙන්. එහෙනම් 2 ක්‍රමාරෝපිතේ ඉඳලා 4 වෙනකන් තියෙන සියලු සංඛ්‍යා. 3 තියෙනවා 4 තියෙනවා. දැන් බෙද බෙදා ඉන්න ඕනේ නැහැ. ඕනනම් මේක 2 ක්‍රමාරෝපිතෙන් බෙදන්න 3 වැඩි කිරීම 4 ඉතුරු වෙන්නේ. එහෙනම් එක ගුණ වෙන්න ඕනේ 3 වැඩි කිරීම 4. ධන ඊට පස්සේ මෙතෙන්ට එන්න 3 ක්‍රමාරෝපිතේ දැන් පොදු හරය කවුද? 4 ක්‍රමාරෝපිතේ. එහෙනම් 3 ක්‍රමාරෝපිතේ ඉඳන් 4 ක්‍රමාරෝපිතේට මදි සංඛ්‍යා වලින් ගුණ කරන්න. 4ක් විතරක් මදිනේ. ඕනනම් අපිට මෙතන බෙදලා බලන්න පුළුවන්. මේක බෙදෙන්න ඕනේ 3 ක්‍රමාරෝපිතේ. ගන්න ක්‍රමාරෝපිතේ සුළුයි ළමයි. 4ක් විතරක් ඉතුරු වෙන්නේ. ඊළඟට 4 ක්‍රමාරෝපිතේ නැවත බෙදන්න ඕනේ 4 ක්‍රමාරෝපිතෙන්. එකයිද ළමයි? ප්‍රශ්නයක් නැහැ. ওই විදිහට සුළු වෙනවානේ. එහෙනම් අවසාන උත්තරය ගන්න. 4 3 12යි 16යි 17යි. 17 බෙදීම 4 ක්‍රමාරෝපිතේ. පැහැදිලි වෙන්න ඕනේ කියපු කතාව. රයිට්. හරි නේද? ඉවර කට්ටිය මේක හොඳට ඔළුව කල්පනා කරලා හදන්න. එකයට n ගේ ක්‍රමාරෝපිතේ ධන එකයට n ඍණ එකේ ක්‍රමාරෝපිතේ. තනියම හදමු බලන්න.
රයිට්. මේක සුළු කරමු ළමයි. ලඝු ක්‍රමාරෝපිතය අඳුර ගන්න. n ක්‍රමාරෝපිතයනේ. ලඝු ක්‍රමාරෝපිතේ n ක්‍රමාරෝපිතේ ඒක පොඩි කෙනා ඇසුරෙන් ලියන්න. එහෙනම් n ක්‍රමාරෝපිතේ කොහොමද ලියවෙන්නේ ළමයි? n ඍණ 1 ක්‍රමාරෝපිතේ වාරයක් n කියලා ලියන්න පුළුවන්. හරි. n ක්‍රමාරෝපිතේ ලියන්න පුළුවන්. n ඍණ 1 ක්‍රමාරෝපිතේ වාරයක් n කියලානේ. දැන් පොදු හරය ගන්න පුළුවන් නම්. ලොකුම කෙනානේ අපි පොදු හරය විදියට තෝරගන්න ඕනේ. එහෙනම් මේ තියෙන සංඛ්‍යා දෙකම බෙදෙන කුඩාම සංඛ්‍යාව. n ක්‍රමාරෝපිතයත් බෙදෙනවා n ක්‍රමාරෝපිතයෙන්. n ඍණ 1 ක්‍රමාරෝපිතයත් බෙදෙනවා n ක්‍රමාරෝපිතයෙන්. එහෙනම් කාවද ගන්නෙ? n ක්‍රමාරෝපිතය ගන්නවනේ. n ක්‍රමාරෝපිතය ගන්න පොදු හරය විදියට. n ක්‍රමාරෝපිතය n ක්‍රමාරෝපිතයෙන් බෙදන්නේ එකයිනේ ළමයි. ධන n ක්‍රමාරෝපිතය බෙදන්නේ n ඍණ 1 ක්‍රමාරෝපිතය. මෙතන තියෙනවා n ක්‍රමාරෝපිතය. ඒක නැවත අපි බෙදමු n ඍණ 1 ක්‍රමාරෝපිතයෙන්. පැහැදිලිනේ කවුද ඉතුරු වෙන්නේ ළමයි? n ඉතුරු වෙන්නේ. n ඉතුරුයි. පැහැදිලි වෙන්න ඕන. දැන් මෙයා බෙදන කෙනා හොයන්න දෙයක් නැහැ. n ඍණ 1 ඉඳලා මෙතන තියෙන හරයට එනකන් සංඛ්‍යා ටික ගුණ කරන්න. n ඍණ 1 ඉඳලා n ක්‍රමාරෝපිතයට යන්න කවුද මදි ළමයි? n මදි. එයාගෙන් ගුණ වෙනවනේ. පැහැදිලිනේ? නම් අවසාන උත්තරේ මේක. ඉවර කට්ටිය එන්න ප්‍රශ්න අංක 13. මේක සුළු කරන්න බලන්න. රයිට්. අපි මාරු වෙනවා ප්‍රශ්න අංක 13ට. මේ කොහොමද සුළු වෙන්නේ ළමයි? ලඝු ක්‍රමාරෝපිතය අඳුර ගන්නකො පැහැදිලිවම ලඝු කෙනා මෙයානේ. n ඍණ r ට එකක් එකතු කරොත් තමයි මෙයා සෙට් වෙන්නේ නේ. එහෙනම් නැවත මට මේ ක්‍රමාරෝපිතය ලියන්න පුළුවන් පොඩි ක්‍රමාරෝපිතය ඇසුරෙන්නේ. එහෙනම් n ඍණ r ධන 1 ක්‍රමාරෝපිතය ලියන්න පුළුවන් කොහොමද ළමයි? n ඍණ r ගේ ක්‍රමාරෝපිතයට එකතු වෙන්න ඕනේ කවුද?
n දින r ධන එකක් නේ. දැන් අන්න අපිට හරය අඳුර ගන්න ලේසි. දැන් එකපාර පොදු හරය අරගෙන ලියමු. එහෙනම් පොදු හරය වෙන්නේ ළමයි මේ දෙන්න බෙදෙන පොඩිම සංඛ්‍යාව. ඒ කියන්නේ මේ දෙන්නගේ ලොකුම සංඛ්‍යාව කවුද? මේ දෙන්නගේ ලොකුම සංඛ්‍යාව කියන්නේ n දින r ධන එකේ එකම ආරෝපිතේනේ. n දින r ධන එකේ එකම ආරෝපිතේ. ලවයේ සුළු කරන්න. n දින r ධන එකේ එකම ආරෝපිතේට n දින r ධන එකේ එකම ආරෝපිතේ බෙදුවොත් එකක් ඉතුරුයි. ධන. ඊට පස්සේ මේ කොටසට n දින r ධන එකේ එකම ආරෝපිතේ බෙදෙන්න ඕනි n දින r ගේ එකම ආරෝපිතේ. එහෙනම් නැවත මේ සමස්තය බෙදන්න ළමයි n දින r ගේ එකම ආරෝපිතෙන්. කවුද? n දින r ට n දින r සුළු කරොත් n දින r ධන එකක් ඉතුරුයිනේ. n දින r ධන එකක් ඉතුරුයි. ඔක තමයි අවසාන උත්තරේ. ඔක ඉවර කට්ටිය එන්න ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 14ට එන්න. හරි ඊට පස්සේ අපි මේක සුළු කරමු. පොඩි ක්‍රමාරෝපිතේ අඳුර ගන්න දැන් මම අර වගේ බෙද බෙදා ඉන්න එකපාර ලියනවා. කවුද ළමයි පොඩි ක්‍රමාරෝපිතේ? පොඩි ක්‍රමාරෝපිතේ වෙන්නේ එල්ලිලා රිදේකනේ. එහෙනම් ලොකු ක්‍රමාරෝපිතේ මෙයා. එහෙනම් පොදු ආරේ විදියට ගන්න කවුද? ලොකු ක්‍රමාරෝපිතේ මේ දෙන්න බෙදෙන ලොකුම පොඩිම සංඛ්‍යාවනේ. එතකොට මේ දෙන්නම් බෙදෙන පොඩිම සංඛ්‍යාව වෙන්නේ මේ දෙන්නගේ ලොකුම ක්‍රමාරෝපිතේ. පැහැදිලි කතා. එහෙනම් n දින r ධන එකේ ක්‍රමාරෝපිතයක් ගන්න. n දින r ධන එකේ ක්‍රමාරෝපිතේ තමයි පොදු හරය වෙන්නේ. ළමයා හදමු. n දින r ධන එකේ ක්‍රමාරෝපිතෙන් n දින r ඍණ එකේ ක්‍රමාරෝපිතේ බෙදන්න ඕනේ. එතකොට මෙයා ළමයි මෙයාගෙන් බෙදන්න ඕනේ. එතකොට වැඩි කවුද කියන්නේ? බෙදෙන්නේ n දින r ඍණ එකේ. එතන ඉඳන් n දින r ධන එක දක්වා ප්‍රකාශ වලට යන්න ඕනේ. n දින r ඍණ එකට පස්සේ ඉන්නේ කවුද? n දින r ධන එක. අවුල් වගේ නම් මම මේක ලියන්නම්කො. මෙයාව අපි හදමු. sorry n දින r ධන එක හදන්න ඕනේ. n දින r ධන එක n දින r ධන එකේ ක්‍රමාරෝපිතේ ලියන්න පුළුවන් කොහොමද ළමයි? n දින r ධන එකට කලින් තියෙන කෙනා කවුද? n දින r. ඒකටත් කලින් තියෙන කෙනා කවුද? n දින r ඍණ එකයි. එහෙනම් මෙතන ඉඳන් පටන් අරගෙන ලියන්න පුළුවන් නේ. n දින r ඍණ එකේ ක්‍රමාරෝපිතේ තියෙනවා. ඒක ගුණ වෙන්න ඕනේ ඊට පස්සේ ඉන්නේ කවුද? මේකට එකක් එකතු කරන්න. n දින r. ඊටත් පස්සේ ඉන්නේ කවුද? මේකටත් නැවත එකක් එකතු කරන්න. n දින r ධන එකයිනේ. n දින r ධන එකයි. ඔන්න ඔය සංඛ්‍යා ටිකෙන් ගුණ වෙන්න ඕනේ. දැන් අපිට හදා ගන්න පුළුවන්. n දින r ඍණ එකේ ක්‍රමාරෝපිතේ n දින r ධන එකේ ක්‍රමාරෝපිතෙන් බෙදන්න ඕනේ. කවුද ඉතුරු වෙන්නේ කියන්නේ? එහෙනම් n දින r ධන එකේ ක්‍රමාරෝපිතේ මේ සෙට් එක බෙදන්න. n දින r ඍණ එකේ ක්‍රමාරෝපිතේ. නම් මේ දෙන්න සුරේලා කියව කවුද ඉතුරු වෙන්නේ? නම මේ දෙන්නගේ ගුණිතේ ඉතුරුයි. අන්න ඒ ටික ලවයට හම් වෙනවනේ. තොර ලවය හැදෙන්න ඕනේ මෙහෙම. n දින r වාරයක් ඊට පස්සේ කවුද ළමයි? n දින r ධන එකයි. ධන ඊට පස්සේ n දින r ධන එකේ එකම ආරෝපිතේ n දින r ධන එකේ එකම ආරෝපිතෙන් බෙදුවොත් එකක් ඉතුරුයි. ඔන්න ඔය විදිහට සුරු වෙනවා පැහැදිලිද? අපි අර සාමාන්‍ය භාග සංඛ්‍යාවක් පොදු හරයක් කරන් ලියන විදිහම තමයි. භාග සංඛ්‍යාවේ තියෙන පොදු සාධකය අපි ගන්නෙ කොහොමද? අදාළ සංඛ්‍යා ටික ඔක්කොම බෙදෙන පොඩිම සංඛ්‍යාව ගන්නවනේ. පැහැදිලි නේද? ඒ කතාව තමයි මෙතරම් කරන්නේ. කිසිම වෙනසක් නැහැ. හරි ඉක්මනට සම්පූර්ණ කරන්න.